ඩවුන් සින්ඩ්‍රෝමය ගැන අවබෝධයේ වීඩියෝවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි බලමු ඩවුන් සින්ඩ්‍රෝමය කියන්නේ මොකක්ද, ඒකට හේතු මොනවද, ඒ අයගේ ලක්ෂණ මොනවද, වගේම ඒ අය එක්ක ජීවත් වෙන අයට උදව් කරන්නේ කොහොමද කියලා. ඩවුන් සින්ඩ්‍රෝමය කියන්නේ ලෝකයේ මිලියන ගණනකට බලපාන ජානමය තත්ත්වයක්. වඩාත් සමානාත්ම හා උපකාරක ප්‍රජාවක් ඇති කරන්න මේ ගැන අවබෝධ කරගැනීම ගොඩක් වැදගත්. මූලිකවම ඩවුන් සින්ඩ්‍රෝමය කියන්නේ 21 වෙනි වර්ණදේහි අතිරේක පිටපතක් නිසා ඇතිවන වර්ණදේහ තත්ත්වයක්. මෙය මුලින්ම 19 වන සියවසේදී හඳුනාගත්තත් මේ ගැන ඇති අපේ අවබෝධය දැන් ගොඩක් දියුණු වෙලා තියෙනවා. එබැවින් අද වන විට අපි අවධානය යොමු කරන්නේ ඩවුන් සින්ඩ්‍රෝමය තියෙන අයට යාළගේ උපරිම හැකියාවන් කරා යන්න ශක්තිය ලබා දීමටයි. දැන් අපි ජානමය සාධක සහ ඩවුන් සින්ඩ්‍රෝමයේ විවිධ වර්ග ගැන කතා කරමු. බහුලම ආකාරය තමයි ට්‍රයිසොමි 21 කියන තත්ත්වය. මෙහිදී සාමාන්‍යයෙන් තියෙන්න ඕන 21 වෙනි වර්ණදේහයේ පිටපත් දෙක වෙනුවට පිටපත් තුනක් තියෙනවා. අඩුවෙන් දකින්න ලැබෙන වර්ග තමයි ට්‍රාන්ස්ලොකේෂන් ඩවුන් සින්ඩ්‍රෝමය සහ මෝසෙක් ඩවුන් සින්ඩ්‍රෝමය. ට්‍රාන්ස්ලොකේෂන් වලදී 21 වෙනි වර්ණදේහයේ කොටසක් වෙනත් වර්ණදේහයකට එකතු වෙනවා. මෝසෙක් වලදී නම් අතිරේක වර්ණදේහය තියෙන්නේ සමහර සෛලවල විතරයි. ඩවුන් සින්ඩ්‍රෝමයේ තියෙන අය බොහෝ විට පොදු කායික සහ සංවර්ධන ලක්ෂණ කිහිපයක් බෙදා ගන්නවා. කායික ලක්ෂණ විදිහට ආමන්ඩ් හැඩති ඇස්, තරමක් තලාවු මුහුණක් සහ අතේ යටියල්ල හරහා යන තනි රේඛාවක් තියෙන්න පුළුවන්. සංවර්ධන සහ බුද්ධිමය ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන් වුණත් මේ අයට බොහෝ විට සංජානන සංවර්ධනය, එහෙමත් නැත්නම් ඥානන සංවර්ධනය, කථනය සහ මෝටර් කුසලතාවලදී ප්‍රමාදයන් නැති වෙනවා. ඩවුන් සින්ඩ්‍රෝමයේ තියෙන අයට මුල් අවදියේ රෝග විනිශ්චය කර ගැනීම, මැදිහත් වීම සහ උදව් කිරීම ඉතා වැදගත්. රෝග විනිශ්චය දරු ගැබ ඇති කාලයේදීම ප්‍රීනේටල් පරීක්ෂණ මගින් හෝ දරුවා ඉපදුනාට පසු පෝස්ට්නේටල් ශාරීරික පරීක්ෂණ හා ජාන පරීක්ෂණ මගින් කරන්න පුළුවන්. මුල් මැදිහත්වීම් වැඩසටහන් වලින් කතන, ශාරීරික කුසලතා සහ බුද්ධි වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඇතුළු වැදගත් උදව් ලැබෙනවා. මේකට සම්පූර්ණ සුවයක් හෝ සුව කිරීමක් නැති වුණත් විවිධ ප්‍රතිකාර සහ චිකිත්සා මගින් ජීවිතයේ ගුණාත්මක භාවය ගොඩක් වැඩි කරන්න පුළුවන්. වෛද්‍ය කළමනාකරණයේදී හෘද රෝග හෝ තයිරොයිඩ් ගැටලු වැනි ඩවුන් සින්ඩ්‍රෝමය හා සම්බන්ධ පොදු සෞඛ්‍ය තත්ත්වයන් සඳහා නිත්‍ය පරීක්ෂණ සහ විශේෂඥ ප්‍රතිකාර මගින් අවධානය යොමු කරනවා. ශාරීරික, වෘත්තීය සහ කතන ප්‍රතිකාර වැනි චිකිත්සක උදව්, එහෙම නැත්නම් තෙරපියුටික් ඉන්ටර්වෙන්ෂන්ස් මගින් අවශ්‍ය කුසලතා දියුණු කරගන්න සහ වැඩි ස්වාධීනත්වයක් ඇති කරගන්න මේ අයට පුළුවන් වෙනවා. විශේෂ අධ්‍යාපනය කියන්නේ ඩවුන් සින්ඩ්‍රෝමයේ තියෙන අයගේ අධ්‍යාපන සහ සමාජීය හැකියාවන් වැඩි දියුණු කරන්න තියෙන ඉතා වැදගත් දෙයක්. සකස් කරන ලද අධ්‍යාපනික ප්‍රවේශයන් සහ පුද්ගලාරෝපිත ඉගෙනුම් සැලසුම් මගින් සෑම ශිෂ්‍යයෙකුටම අධ්‍යාපන ක්ෂේත්‍රයේදී දියුණු වීමට අවශ්‍ය උදව් ලැබෙන බවට සහතික වෙනවා. සෑම දෙනාම ඇතුළත් කිරීම තුළින්, එහෙම නැත්නම් ඉන්ක්ලූසිව් අප්‍රෝච් මගින් ඩවුන් සින්ඩ්‍රෝමයේ තියෙන අයට ඔවුන්ගේ විශේෂ දක්ෂතා දියුණු කරගන්න සහ සමාජයට වැදගත් දායකත්වයක් දෙන්න පුළුවන් පරිසරයක් අපි හදනවා. දැන් අපි ඩවුන් සින්ඩ්‍රෝමය ගැන තියෙන පොදු වැරදි මත සහ සුළු කොට තැකීම්, එහෙම නැත්නම් ස්ටීරියෝටයිප්ස් අභියෝගයට ලක් කරමු. ඩවුන් සින්ඩ්‍රෝමයේ තියෙන අය සතුටින් පිරි ජීවිත ගත කරනවා. ඔවුන් අධ්‍යාපනය ලබනවා, රැකියා කරනවා සහ ඔවුන්ගේ ප්‍රජාවන් පොහොසත් කරනවා. වැඩි විස්තර සහ උදව් අවශ්‍ය නම් ඩවුන් සින්ඩ්‍රෝමය වෙනුවෙන් වැඩ කරන සංවිධාන සහ පර්යේෂණ ආයතන බලන්න. උදාහරණ ලෙස ආයති ජාතික විශේෂ අවශ්‍යතා සහිත ළමා මධ්‍යස්ථානය, ජිනෙන්දි ඩවුන් සින්ඩ්‍රෝම් සම්පත් මධ්‍යස්ථානය, කොසල දුල්ලාව විශේෂ අවශ්‍යතා සහිත ළමා පදනම, නවෝදයා විශේෂ ළමා පදනම, චිත්‍රාලයෙන් සුබසාධක සමිතිය, හේමාස් අවුට්රීච් පදනම, එකසේ සලකමු ව්‍යාපාරය සහ ග්‍රේටර් ගුඩ් ඔටිසම් ප්‍රජාව මීගමුව බලන්න.